එවැනි සුබ පැතුමක් ලැබීමත් අපට අක්ෂරය රූපවාහිනී නාලිකාව හැටියට ගෞරවයක්. දයරත්න පෙරේරා අපේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ගායන වේදිකානනි. ඔබ මා දන්නවා බොහොම ධාර්මික ජීවිතයක් ගත කරන, ඒ කියන්නේ මේ බුදුදහම බොහොම ගැඹුරින් අධ්‍යයනය කරපු කෙනෙක්. ඒ වගේම අර බුදුන් වහන්සේගේ ධර්මයෙන් ලෝකයේ සුවපත් කළා වගේ ඔබ ඔබේ ගීතයේ හඬ පෞරසයෙන් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක රසික ජන හදවත් තුළ රැඳෙමින් වුන් සුවපත් කළා. ඉතින් ඔබගේ නිර්මාණ දායකත්වය මහා විශිෂ්ට නිර්මාණ දායකත්වයක්. ඔබ වැනි ප්‍රවීණයෙක් අක්ෂරය නාලිකාවට පැමිණීම අපට ඉමහත් ගෞරවයක්. අවසාන වශයෙන් මම ඔබතුමාගෙනුත් දැනගන්නට කැමතියි. අක්ෂරය නාලිකාව මේ ඔබ වැනි ප්‍රවීණයන් ගෙනල්ලා මේ කරපු වැඩසටහන සම්බන්ධයෙන් ඔබේ අදහසක් දැන ගැනීමට කැමතියි. විශේෂයෙන්ම මේ සඳහන් කරන්න ඕන අපේ ජ්‍යෙෂ්ඨ අධිකාචාර්යතුමා අපේ ඔහු ප්‍රකාශ කරපු කිෂාන්ත මහිතවත්. ඇත්තටම ඔහු විවිධ කෝණ හලලා ඔහු සංගීතයේ සාහිත්‍යයේ නැත්නම් සංස්කෘතිය ඉතාම පැහැදිලි විවරණයක් කළා. මම ඔහුට මගේ ආචාර්ය පුද කරනවා. එවැනි තැනැත්තන් ගෙන්විය යුතුයි. මොකද නව පරපුර හෝ වේවා එහෙම නැත්නම් ප්‍රවීණ හෝ වැඩිහිටි පරපුර වේවා මේ විශ්ලේෂණයන් ඇහුවොත් තමයි මොකද්ද මේ කලාවට දැනගන්නේ. ඉතින් ඇත්තටම මම ඊටාම ආදරෙන් ගෞරවයෙන් ඔයගලාගේ මේ දියත් කරන්න හදන මේ channel එක එහෙම නැත්නම් මේ මාධ්‍ය ආයතනය විශේෂයෙන් අපි ස්තුති කරන්න ඕනේ. අපිට ඉස්සෙල්ලාම මේ මෙවැනි වැඩසටහනකින් පටන් ගන්න තීරණය කරපු අපේ මෙහි අත් වශයෙන්ම භාරකාරකාදීන් වශයෙන් මම හදන ධ්‍යාන බුද්ධික සභාපතිතුමා ඒ වගේම අරුණි ප්‍රභා අධ්‍යක්ෂකතුමිය විශේෂයෙන් ප්‍රගත් දර්ශක අපේ කල්පනාකාර අධ්‍යක්ෂකතුමා. මොකද ඔබලාගේ අතේ තමයි මේ ඉස්සරහට මේ ප්‍රගතිය මේ ජනතාව අතරට මේක ගෙනියන ආකාරය සීල පදනම් ඔබ සතුයි. ඕන් සතුයි. විශේෂයෙන්ම අද විශාල අගහිඟකමක් තියෙනවා. මොකද මේ පාතාලේ කරාම මේ සරල බවද ගෙනියන්න බෑ. නැවත මේ හිතන්නිද්දා මේ ලෝකේ විනාශ වෙනව නෙමෙයිනේ. තව අවුරුදු කෝටි ගණනක් යනවා. එහෙමනම් මේ වටිනා සංගීත රටාවන් මේ සාහිත්‍ය මේ අපේ විශාල අපේ පෝෂණීය වගේම සාරවත් භාෂාවක් වන මේ අපේ භාෂාව යොදමින් නැවත අපි මේක තව ඈතට ගෙනියන්න නම් මෙවැනි ඔබ වැනි අයගේ මේ channel එක මේ මාධ්‍ය ආයතන අවශ්‍ය කරනවා. මොකද දැනට අපිට අපේ නිර්මලා නංගි කිව්වා වගේ මේ අපිට මේ වැඩිහිටියන් එහෙම නැත්නම් මේ වටිනා ගීත සංස්කෘතිය බිහි කරපු අය එළවා දමා. මම හිතන්නේ මට මේ වචනේ පාවිච්චි කරලා කමක් නැහැ කියලා. මොකද ඒ තරමට මේක පහතට ගෙනිච්චා මේ මාධ්‍යයන් විසින්. මට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ මෙවුවා. කාට ඇහුණත් මට ප්‍රශ්නයක් නැහැ. මොකද ඇත්තටම ඒකේ මේ හරය මේක දුටුවා වූ ඔබ වැනි ඔබ ආයතනය මේ පටන් ගන්නේ මේ මහා ශිල්පීන් ටික ගෙන්නලා. විශේෂයෙන්ම අද බලන්න මොන තරම්නම් අපිට පේන්න තියෙනවා මේ අද ආධුනික ගායනා තරඟ. ඒ දරුවන්ට කොයිතරම් නවපරපුරේ වචන තියා මොන ගීත නිර්මාණය වුණත් ඔවුන් ඇයි ඒ ගීත දැන් එකිනෙකා නව ගායකයා නෙමෙයි දැන් වෙනත් අය ගායනා කරනවා විශාල වශයෙන් අනිත් අයගේ ගීත. ඒ වගේම අර තරඟවලදී ඔවුන්ගේ ගායනාවල සුවිශේෂී ස්ථානයන් හැකියාවල් පෙන්වන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ස්වර්ණමය යුගය හරහා පැමිණි සීලම සංගීත ශිල්පීන්ට පින් සිද්ධ වෙන්නේ. නැත්නම් අද නවපරපුරේ ගීතයක් කියලා කෙනෙක්ගේ හැකියාවන් පෙන්වන්න බෑ. ඉතින් ඇත්තටම ඒ ශිල්පීන්ට අපි පාවා මගේ හදවතින් මේ මහා සංගීතඥයින්ට අපිත් ඉගෙන ගත්තේ උන්ගේ ආభాෂයන්. ඒ වගේ මහා දැවැන්ත මේ ගීත රචකයන්. ඒ නිසා අපිත් බැබළුනේ අන්නේ මහා දැවැන්ත සංගීතඥයින් හා ගීත රචකයන් නිසා. ඒක නිසා මේ සියලු දෙනාට මගේ ආචාර්ය පුද කරනවා. ඔබතුමන්ලාගේ මේ පටන් ගත්තා වූ දියත් කරන්න යන්නා වූ සේවය ශ්‍රී ලංකාව පුරා නිතර පමණක් නොවේ ලොව පුරා ප්‍රචලිත වේවා. මොකද ඒවන් අත්‍යවශ්‍ය අපේ මේ නංගි කිව්වා වගේ කාලීන අවශ්‍යතාවයක් මේක. ඉතින් ඒක නිසා ඉතාම සාර්ථක වේවා ඔබතුමාටත් අපේ සියලුම මේ කැමරා ශිල්පීන් ඇතුළු අපේ සංගීත කණ්ඩායම අපේ මේ බහර කාරකාදීන් කල්පනාකාරතුමා මම නැවතත් මතක් කරනවා. ඒ සියලුම මගේ ගෞරවයන් පුද වේවා වුණාට. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඔබතුමා වැනි කෙනෙකුගෙන් එවැනි ආශිර්වාදයක් ලැබීමත් අපට ඉමහත් ගෞරවයක්. අපි අවසානට වශයෙන් ඔබතුමාගේ ගීතයකින් තමයි වැඩසටහන නිමා කරන්නේ.
ඒ ගීතයේ පද රචනයේ සංගීතය ගැනත් අපි මේ වෙලාවෙම සඳහන් කරමු. ඔව් මම මේක සඳහන් කළේ යුතුමයි. මොකද මේ ලංකාවේ මේ කලාව ගීතය වෙනුවෙන් මහා මෙහෙවරක් කරන කෙනෙක් වශයෙන් මේ වකවානුව තුලින් මට හඳුන්වන්න පුළුවන් මේ නලින් අතුල් වංශ. ඔව් මේ ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්නේ. මොකද ඔහු ලංකාවේ දැන්ට ශිල්පීන් 25 30කට ඔහුගේ බරපැන ඔහු කියන්නේ සම්පූර්ණම ඒකේ මූල්‍යමය පැත්ත ඔහු මේ වැය කරමින් අපිට පවා මේ ගීත කරන්න ආරාධනා කළා. විශේෂයෙන්ම මේ ස්වභාවික ගීත රටාවන් තමයි ඔහු නිර්මාණය කරේ. මේ මූලිකත්වයේ දරනවා අනුර වන්‍යාරච්චි කියන අපේ සංගීත වේදියා. ඔහු තමයි ලංකාවට සංගීත ප්‍රස්තාර ගීත 100 පොත් 5ක් ඉදිරිපත් කළේ ලංකාවට. අනුර වන්‍යාරච්චි. ඔහු තමයි මේක සංගීතවත් කරන්නේ. මම මේ දෙපළට මගේ ආචාර්ය පුද කරනවා. ප්‍රශාන්ත පෙඩ්රික්ස් ආචාර්යතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා. ඔබ පාසල් යන අවදියේ රසෝගහට ජාතික රූපවාහිනියේ ගුණදාස කපුගේ සූරීන්ගේ ගීතයකට විචාරයක් ලියනවා. ඔබ ගෙන්නනවා ජාතික රූපවාහිනියට. ගමේ ළමයෙක් වැලිමඩ වනේ ඈත ඌව පළාතේ ප්‍රදේශයක. ඒ ළමයාද කොළඹ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා එහි ආචාර්යවරයෙක්. ඉතින් ඒ වගේම ඔබ තාමත් හොඳ කියවීමක් තියෙන හොඳ ගවේෂණයක යෙදෙන තරුණ විද්වතෙක්. ඔබටත් ස්තුතියි අප වෙනුවෙන් කාලය කැප කරමින් මේ අවස්ථාවට සම්බන්ධ වීම ගැන. කෙටියෙන් මොනවාද කියන්නේ කිතාම කෙටියෙන් අපේ වැඩසටහන ගැන. පළවෙනියෙන්ම මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබටත් ඒ වගේම අක්ෂරය මේ රූපවාහිනී නාලිකාවටත් මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම තමයි මේ වගේ දැවැන්තයින් ඇත්තටම අපි කුඩා කාලේ අපේ භවමය ජීවිතය පෝෂණය කරපු අති දැවැන්ත කලාකරුවන් දෙදෙනෙක් ඔවුන් සමග සමසුන්ගෙන මේ වගේ සංවාදයකට සහභාගී වීමට ලැබීම මගේ ජීවිතේ මම භාග්‍යයක් කොට සලකනවා. ඒ වගේම මම හිතන්නේ අපි පළ කරපු අදහස් ඔබගේ නාලිකාවේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට කිසියම් හෝ ආකාරයකින් උදව් උපකාර වුණා නම් ඒ තමයි සතුට. ඒ වගේම මම මේ නාලිකාවට සුභාශිංසන ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිතුමා සාමාන්‍ය අධිකාරීතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ විශේෂ ස්තුතියක් අපි පිරිනමනවා. මේ ස්ථානයේ බහරවන්නේ එතුමන්ලා ලබා දුන් සහයෝගය වෙනුවෙන්. ඒ වගේම දියසරු උද්‍යානයේ බහර තෙත්බිම් කළමනාකරණාංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත් අපගේ ගෞරවපූර්වක ස්තුතිය පිරිනමනවා. අක්ෂරය නාලිකාව වෙනුවෙන් මේ සෝභාවත් වූ අවස්ථාව මෙවැනි මනරම් ස්ථානයක පැවැත්වීමට අපට අවස්ථාව ලබා දීම වෙනුවෙන් අපි ලබන සතියේත් ඔබ හා එක්වනවා මේ මියුරු ගීතයත් සමග අපි වැඩසටහනේ අද දිනේට සමාප්තිය සටහන් කරනවා. අයිබෝවන්.
සිත තුල සංගවා පිටුපාලා මාද රිදවා සිතවිලි පාවි සෙනෙහස යාවි සීනක දෙවටි ආදා නිතුරවටාලා සිත තුල සංගවා පිටුපාලා මාද රිදවා දිවිය පුරා පැතුව පැතුම වීලා නිතඟ නුරා හැඟුම් මවාතියා මතක සිත සරාරදු දෙවා සදා කිමද ඔබගේ මාද රිදවා සිනහස පාලා මාහද සනසා පැතුලෙස එක් වී පෙරදා හදවත පාරා වෙන්වී ගියදා ඔබ මාරා සේ අඬවා සිනහස පාලා මාහද සනසා පැතුලෙස එක් වී